හායි ලස්සන ෆෝන් පොකෙට් එකක් ගොතන්න එන්නකෝ. මුලින්ම අපිට ඕන වෙනවා ගිතුම් කට්ටයි යානුයි. මං අරන් තියෙන්නේ 4mm කට්ට. මුලින්ම ස්ලිප් නොට් එකක් දාගෙන තද කරගන්න. ඊට පස්සේ අපි චේන් 81ක් ගොතා ගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය අනුව ගොතන චේන් ගාන අඩු වැඩි කරගන්න පුළුවන්. මම නම් 81ක් තමයි ගොතා ගන්න. චේන් 81ම ගොතාගෙන ඉවරයි. පළවෙනි රවුන්ඩ් එක ගොතන විදිය බලමු. පළවෙනි එකට නෙමෙයි දෙවෙනි එකේ ඉඳන් අපි සිංගල් ස්ටිච් ගොතාගෙන යන්න ඕනේ. දෙවෙනි එකේ ඉඳන් අන්තිම වෙනකල්ම සිංගල් ස්ටිච් ගොතන්න ඕනේ. ගොතාගෙන ඉවරයි. දෙවනි රවුන්ඩ් එකේදී චේන් එකක් දාගෙන අපි මෙතනින් ඉස්සරහට ගොතාගෙන යන්නේ පිටිපස්සේ ලූප් එක පාවිච්චි කරලා විතරයි. පිටිපස්සේ ලූප් එක පාවිච්චි කරලා තමයි හැම රවුන්ඩ් එකක්ම අපි ගොතන්න ඕනේ. ඔය මම ගොතන විදිහට පිටිපස්සේ ලූප් එක අරගෙන තමයි ගොතන්නේ. ඔය ගොතන ආකාරයටම රවුන්ඩ් 8ක් අපි ඉස්සරහට ගොතන්න ඕනේ. මේ තියෙන එහෙම ගොතාගත්තට පස්සේ 9 වෙනි රවුන්ඩ් එකේදී, ඒ කියන්නේ අපි ඊළඟට ගොතන රවුන්ඩ් එකේදී ඉස්සරහට සිංගල් ක්‍රොෂේ 10ක් ගොතා ගන්න ඕනේ. 10යි. ඊට පස්සේ එතන එහාට තනි චේන් එකක් විදිහට චේන් 35ක් ඉස්සරහට ඔය ගොතන විදිහට ගොතා ගන්න ඕනේ. ඔය තියෙන ගොතලා ඉවරුණාට පස්සේ දැන් අපි අර 10 ගොතලා ඉවර වෙච්ච තැන ඉඳන් 35ක් ඉස්සරහට ගණන් කරලා මාක් එකක් දාගන්න ඕනේ. අපි දැන් මේ මාක් කරගත්ත තැනින් ගොතන කටුව දාලා අර චේන් 35 ස්ලිප් නොට් එකකින් සම්බන්ධ කරගමු.
ඊට පස්සේ ඔයාලට පුළුවන් කලින් ගොතපු ආකාරයටම පිටිපස්සේ ලූප් එක භාවිතා කරලා සිංගල් ස්ටිච් රවුන්ඩ් 8ක් ආපහු ඉස්සරහට ගොතා ගන්න. පොකට් එකට අපිට ඒ වගේ දෙකක් ඕන වෙනවා. මේ ෆෝන් පොකට් එක හරිම ලේසියි ගොතා ගන්න. ඉක්මනට ගොතා ගන්නත් පුළුවන්. හරි. මේ තියෙන මම එහෙම ගොතාගත්තු දෙකක්. අපි දැන් මේ දෙක සම්බන්ධ කරන්න ඕනේ. මම ඉදිකට්ටෙන් තමයි මේ හතර වටේම ගොතා ගන්නේ. ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහකින් ඒක ගොතා ගන්න. මේ තියෙන එහෙම සම්බන්ධ කරාට පස්සේ මේ දෙකම මම සයිසස් දෙකකින් තමයි ගොතලා තියෙන්නේ. මං ඉතින් මගේ පොකට් එක ලස්සන වෙන්න බෝ එකක් අල්ලගන්න. ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඕන නිර්මාණයකට එකතු කරගන්න. මේ තියෙන ඉතින් ෆයිනල් ලුක් එක ඔයාලටත් මගින් ඕඩර් කරගන්න පුළුවන්. ඔයාලා කැමති පාටයි ඩිසයින් එකත් එක්ක මට WhatsApp මැසේජ් එකක් දාගෙන යන්න.